මේ හැම දෙයකටම තේරුමක් තියෙනවා. පිටුවංක 121 පරිච්ඡේදය 7 නම ධවල පීත්ත පටිය. අද Secret Letter Part 3. ඔයාලා Secret Letters videos ටිකත් එක්ක හිටියා නම් මතක ඇති මට පළවෙනිම දවසේ ලියුමක් ආවා නිර්නාමිකව. ඒකේ තිබිලා මට හම්බුණා මෙන්න මේ QR code එක තියෙන අත්තාචෙයි මෙන්න මේ රිබන් පටියේ. ඔයාලට මතක ඇති අපි මේක චූටි අභිරහසක් වගේනේ විසඳගෙන යන්නේ. එතකොට අපි මේ පළවෙනිම ලියුමෙන් හොයාගත්තා මේක පොතක් ගැන ඉගියා කියලා. ඊට පස්සේ මට දෙවෙනි ලියුම ආවා. ඒකෙදි අපි හොයාගත්තා අපි ගෙස් කරපු එක ඇත්ත කියලා. අපි හොයාගත්ත මේ තියෙන මියුසස්ලාගේ අලුත්ම පොත ඒක Sherlock Holmes පොත නම තමයි සේද සලකුණ කියලා. දා වීඩියෝ එක නවත්තුවේ මෙන්න මේ රිබන් පටියේ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා. ඒත් එක්කම මං කිව්වා මට අභිරහස් ලිපිගොනුවක් ඇවිල්ලා තියෙනවා ඒක මොකක් වේද කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු කියලා. ඉතින් මට ආපු අභිරහස් ලිපිගොනුව තමයි මෙන්න මේක. එයාලගේ අලුත්ම පොත. එයාලගේ අලුත්ම පොතත් එක්ක මෙන්න මේ ලියුම. ඉතින් අද අපි කතා කරමු මෙන්න මේ පොත ගැන. මේක ඇතුලේ තමයි අපි ඔය හොයන සුදු රිබන් එකේ එහෙමත් නැත්නම් ධවල පීත්ත පඩියේ කතාව තියෙන්නේ. එන්න මේ පොත ආවහම ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක ආතර් කොනල් ඩොයිනි විසින් රචනා කරපු කෘතියක්ද කියන එක. නෑ මේ ප්‍රධාන ෂර්ලොක් හෝම්ස් කතා හැටේ තියෙන කතාවක් නෙමෙයි. මේක ලියලා තියෙන ඇන්තනි හොරෝවිට්ස් මේකේ මුල් කෘතිය තමයි The House of Seal කියන්නේ. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ නදුන් කොග්ගොඩ ආරච්චි. ඔන්න ඔකත් එක්ක ඊළඟට එන ප්‍රශ්න තමයි මේක ඇතුලේ අර අපිට පුරුදු පරිවර්තකය නැති. ඒ කියන්නේ ඔයාලට මතක ඇති පොඩි කාලේ ඉඳන්ම අපි ෂර්ලොක් හෝම්ස් කතා කියවද්දී අපි ඒ කතාවලට වහවැටුනේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ අර තිබ්බ භාෂා විලාසයට. ඉතින් මේ පොත ඇතුලේ ඒක තියනවද කියන එක ප්‍රශ්නයක් තිබ්බනි කට්ටියට. ඉතින් ඇත්තටම මේ පොතේ කියවගෙන යද්දී චන්දන මෙන්ඩිස් මහත්මයාගේම වචන තමයි භාවිතා කරලා තියෙන්නේ මේක ලියන්න. දැන් යමු මෙන්න මේකට. ඔයාලා හිතන්නේ මේ කතාව මම ඔයාලට කියයි කියලාද? නෑ. ඇත්තටම මේක අභිරහසක් නේ. මම හිතනවා ඒක ඔයාලම විසඳගත්තොත් හොඳයි කියලා. මේ පොත ඇතුලේ මේකේ කතාව තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ අභිරහසේ අන්තිම ටික විසඳ ගන්න ඕන නම් තනියම යන්න වෙයි මම නැතුව. ඉතින් ඒත් එක්ක මම කියන්න ඕනේ මේ හැම දෙයකටම තේරුමක් තියෙනවා. මේ ලියුම් එහෙම හදලා තියෙන්නේ මේ පොතට සම්බන්ධ. ඒක ඔයාලට මේ පොත කියවගෙන යද්දි තේරෙයි මේ ලියුම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් Secret Letter videos ටික මෙතනින් ඉවර වෙනවා. පොත කියවලා මේකේ කතාව හොයාගන්න.